මෙහෙම කරලා අනන්න එපා. ඊට පස්සේ මම ඉතින් මාළු කෑලි කට දාගත්තා. මේක ඉතින් සුපිරියටම තියෙනවා. ඉතින් ඊයරෑ බිසි වුණු හින්දා බෝන්චි එක කපා ගන්න ටයිම් එකක් නැති වුණා ඇත්තටම. ඔන්න ඉතින් අදත් සම්පූර්ණ මෙනු එකක් තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද තියෙනවා පරිප්පු කරියක් තියෙනවා, බෝන්චි කරියක් තියෙනවා බොරේට හදන්න. කීරමින් කරවල එකක් තියෙනවා, කොටුකොළ සම්බෝලයක් තියෙනවා. ඉතින් මේ ටික ගලපලා හදා ගන්න තමයි අද තියෙන්නේ. ඉතින් අපි බලමු පිළිවෙලට මේ ටික කොහොමද දෙකින් එකට ගැලපෙන විදිහට හදාගන්නේ කියලා. මුලින්ම ඉතින් මම කරවල ටික බෙදෙන්න දාගත්තා. මම මේක වීඩියෝ කරේ නෑ ඉතින්. කරවල එක බෙද ගන්න ඉතින් ඔයාලා දන්නවා. මේක සාමාන්‍ය ගානට තමයි ඉතින් බෙදගන්නේ. ඉතින් මම පරිප්පුවට ඕන කරන ටෙම්පරාදු තමයි දැන් හදාගන්න යන්නේ. මම පෑන් එකකට මේම තෙල් ටිකක් දාලා ඒකට ඉස්සරවම අබ දානවා. කලින් මීට කලින් පරිප්පු වීඩියෝ කරාට මේ ටෙම්පරාදු හදන විදිය මම දැම්මේ නෑ. ඉතින් ගොඩක් කට්ටිය යවුවා ටෙම්පරාදු හදන විදියක් දාන්න කියලා. ඉතින් ඒකින්ද මම අද ටෙම්පරාදු හදන විදියක් ඔයාලට පෙන්නනවා. සාමාන්‍යයෙන් මම මෙතන ටෙම්පරාදු හදන්නේ පරිප්පු කිලෝ එකකට විතර ඇති වෙන්න. ඕන ප්‍රමාණයට හදා ගන්න පුළුවන් මේක. මම ඊළඟට දානවා බීලි උණු. ඊට පස්සේ මම මේකටම වේලක් මිරිස් කරලා ටිකක් දානවා. ඊට පස්සේ මේකටම සුදු ලුණු ටිකක් දානවා. මේක ටික අපි හොඳටම අර ක්‍රිස්පි ගතියට එන්න බෙද ගන්න ඕන. ගින්න අඩු කරලා බෙදගමු. මේ ටෙම්පරාදු ඉතින් අපිට ඕන එකට කියන්නේ ගැලවෙන ටෙම්පරාදුවක් එකතු කරා නම් හොඳයි කියලා හිතෙන ඕන කරයකට එකතු කරන්න පුළුවන්. තව ඕන අපිට මේකට සූදුරු මාදුරු ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මාදුරු ටිකක් විතරක් එකතු කරනවා. ඔයාලට පේනවාද මේක දැන් යම් කිසි මට්ටමකට මේ ෆ්‍රයි වෙලා තියෙන්නේ. මේ ගානේ වෙද්දින් අපි මේකට දාගන්න ඕන මිරිස් කුරු හැඳි භාගයක් විතර වගේ. ඔයාලට සාමාන්‍යයෙන් ටෙම්පරාදුවේ රතු පාට ගතිය වැඩි කරගන්න ඕන මිරිස් කුරු පොඩ්ඩක් වැඩිපුර එකතු කරන්න. ඊට පස්සේ තුනපා හැඳි භාගයක් විතරක් දානවා. මේ කෑලි මිරිස් හැඳි එකමාරක් විතර වගේ එකතු කරනවා. කෑලි මිරිස් එකෙන් තමයි මේ ටෙම්පරාදුව ලස්සන වෙන්නේ ඉතින්. දැන් ලිප ඕෆ් කරන්න ඕන අපි. මොකද මේ තෙල් එකේ රස්නේ මේ ටික හොඳට බැදෙනවා නැත්නම් තෙල් එක ගොඩාක් රත් වෙලා තිබුණොත් මේවා කළු වෙන්න බලනවා. එකතු කරනවා මේකට කරපිංචා ටිකක් වැඩිපුර එකතු කරගන්න. ලිප ලහුවට පස්සේ තමයි يعني ගින්දර ඕෆ් කරාට පස්සේ තමයි මේ කරපිංචා ටික මම දාන්නේ. මොකද නැත්නම් මේක කළු වෙනවා කරපිංචා ටික. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ ටෙම්පරාදු තියෙන්නේ. මේක ඉතින් දැම්මම තමයි ඉතින් කරි එකේ රස ඉස්මතු වෙලා එන්නේ හොඳ. මුලින්ම ඉතින් අපි පරිප්පු හදාගමු. මම පරිප්පු ටික හොදලා තියෙන හොඳට. මම මේකට පෑන් එකට දානවා. මම මේ පරිප්පු එක අද ගොඩක් කොදි ගතිය තියලා නෙමෙයි හදන්නේ. ඉතින් ඒ හින්දා මම වතුර ගොඩක් දැම්මේ නෑ. සාමාන්‍ය වැහෙන මට්ටමකට විතර වගේ තමයි වතුර දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට දානවා සුදු ලුණු, තක්කාලි. තක්කාලි දානවා මම මේකට රසකාරකයක් විදියට. තක්කාලි වල තියෙනවා ස්වභාවිකයෙන්ම MSG. ඒ කියන්නේ අජිනමොටෝ වල එන රස ස්වභාවිකවම මේ තක්කාලි වලට ඇවිල්ලා තියෙනවා. එතකොට පරිප්පු කරේ ගොඩක් රස වෙනවා. මම මේකට කහකුරු එකතු කරනවා. තුන පහ පොඩ්ඩක් මිරිස් කුරු පොඩ්ඩක් ඊට පස්සේ උළුහල් පොඩ්ඩක් මම කුරුදු කෑල්ලකුත් දානවා පොඩ්ඩක් සුවඳ කරලා ගන්න ඕනේ නේද මේක. මේක ඉතින් කැමති නම් විතරක් එකතු කරන්න. ඒ කරපිංච ටිකක් දානවා. දැන් ඉතින් මේක හොඳට තම්බ ගන්න ඕන අපි. මම මේකට දැම්ම ලුණු දාන්නේ නෑ. ලුණු දාන්නේ මේක තැම්බුණාට පස්සේ නැත්තම් තැම්බෙන්න හොරයි. දැන් පරිප්පු හොඳට තැම්බිලා තියෙන්නේ. ගොඩාක්ම තම්බ ගන්නෙත් නෑ. ඒතර මෑස් වෙනවා. මේ ගාන තැම්බුණා. මෙතන මේකට ලුණු දානවා. රසායන ලුණු දා ගන්න පුළුවන් ඉතින් අපිට. මම පොඩි සීනි ප්‍රමාණයක් එකතු කරනවා. මම පොඩි සීනි ප්‍රමාණයක් එකතු කරන්නේ මේ පරිප්පු කරියගේ පාට හදාගන්න. ඒ කියන්නේ ඒත් එක්කම නිකන් රසකාරකයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක. උඩට පොල් කිරි ටිකක් එකතු කරනවා. විනාඩි 5ක් විතර මේක හොඳට කුක් වුණාට පස්සේ බා ගන්න තමයි තියෙන්නේ. මේක වතුර ගතියක් බේරලා නැහැ. කියන්නේ හොදි ගතියක් නැහැ. මේක නිවෙන්නේ ටික්නස් එක නෝ හොඳටම. විනාඩි 5ක් විතර ගියා අපි කිරි දාලා බේරලා. දැන් ඉතින් මල්ලි පෝප් කරනවා මේක. මේකෙන් තමයි ඉතින් කරේ රස ඉස්මතු වෙලා ඉන්නේ. කලවමක් දා ගන්න ඕනේ ඉතින්. එන්න මේ විදිහට තමයි ඉතින් අපේ පරිප්පු කරිය තියෙන්නේ. මේකේ රසය ගැන ඉතින් මම ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔයාලට පේනවා ඉතින් කොහොමද බලද්දින්ම. ඊළඟට ඉතින් බෝන්ජි එක තමයි හදාගන්න තියෙන්නේ. මම මේකට තෙල් ටිකක් දානවා. තෙල් එකේම රත් වෙනවා මම අබ දානවා. මම ඊට පස්සේ ලුණු ටිකක් දානවා. ඊට පස්සේ සුදු ලුණු. ඔයාලා කැමති නම් මේකට තක්කාලි ටිකක් එකතු කරගන්න. වෙනම රහක් වෙනවා එතකොට. කරපිංචා ටිකක් දානවා. මම තෙල් එකටම කහකුරු පොඩ්ඩක් දානවා. මෙතන තියෙන බෝන්ජි කිලෝ එකක් මම මේක ඇන්ගල් එකට තමයි කපලා තියෙන්නේ. සාමාන්‍ය බෝන්ජියක් කපනකොට ඇන්ගල් එකටම කපා ගන්න. එතකොට තමයි ඒකේ රහ හොඳට වෙන්නේ. ලවම් කරන්න කලින් මම මේක ලුණු දානවා. ඔයාලා දන්නවා ඉතින් මේ ලුණු දානකොට තමයි මේ බෝන්ජි වල තියෙන වතුර ගතිය එළියට එන්නේ. ඕනම එළවලුවක අපි ලුණු ටික එකතු කරාම ඒ එළවලු වල තියෙන වතුර ගතිය එළියට එනවා. ඒකට ඒකෙන් තමයි මේක තම්බ ගන්න. මම ඉතින් මුලින් මේක තෙලෙන් තම්බලා පස්සේ මිටි ටිකක් දානවා. මේක අද මම නිකන් අර මිරිසට වගේ තමයි හදන්නේ. ඒ මිරිසට හැදුවත් මේ කොළපාර ගතිය රැකෙන විදිහට තමයි මම හදාගන්නේ. මේක එතකොට තමයි මේ ගුණේ රැකෙන්නේ.
ඉතින් බෝන්චියක් හදනකොට අනිවාර්යෙන් වහන්න එපා. මේක ඉතින් සැරෙන් සැරේ අපි කලවම් කරගන්න ඕන. මොකද නැත්නම් අර යට ඒවා විතරක් තැම්බෙනවා. ගින්දර ගොඩක් වැඩි කරලා තියාගන්න එපා, අඩු කරලා තියාගන්න. මේක අද මම බොරේට වගේ තමයි හදන්නේ. ඒ කියන්නේ තෙලටත් නෙමෙයි, කිරටත් නෙමෙයි. බොරේට වගේ හිටින්න තමයි හදන්නේ. ටිකක් රතු පාට, හුරු පාටක් තමයි ගන්න යන්නේ. මේකේ පාට හදා ගන්න ඕන එක පැප්‍රිකා පවුඩර් එකෙන් පොඩ්ඩක් එකතු කරනවා. ඔයාලට පුළුවන් මේක වෙනකොට මිරිස් කුඩු දාගන්න. ඊට පස්සේ මේකට 3-5 දානවා. මේ දෙකම මම 50ක් විතර තැම්බුණාට පස්සේ තමයි එකතු කරේ. මොකද මේ මුලින් මේක දැම්මාම අඩි අල්ලන්න වගේ බලනවා. වතුර ගතිය පොඩ්ඩක් එළියට ආවම තමයි මේක දාගන්නේ. මම මේකට දැන් පොල් කිරි ටිකක් එකතු කරනවා. පොඩ්ඩක් thickness එකට තමයි පොල් කිරි අරගෙන දෙන්නවා. ඊට කෑලි මිරිස් හැඳි භාගයක් විතර දානවා. දැන් මම මේකට සීනි පොඩ්ඩක් විතර එකතු කරනවා. මේ සීනි දාන එකෙන් අපිට වෙන වාසිය තමයි මේක කොළ පාට ගතිය එහෙම රැකිලා තියෙනවා. එතකොට ඊට අමතරව පොඩි ටේස්ට් එකක් එනවා කටට මේකෙන්. ගොඩක් දාන්නේ නැහැ, පැණි රස වෙන තරමට දාන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. බෝන්චි අපි ගොඩක් තම්බන්නේ නැහැ. 75ක් විතර තමයි කුක් කරන්නේ. ඔයාලා සාමාන්‍ය මේ කිරට හදා ගන්නවා නම් මිරිස් කුඩු මුකුත් දාන්න එපා. කහ පාට ගතියට හදා ගන්න. එතකොට තමයි ලස්සන කල එකක් එන්නේ මේකට. මම මේක පොඩ්ඩක් කලයක රතු පාට හුරු පාටක් ගන්න හේතුව තමයි මේ ගොටුකොළ සම්බෝලයක් යනවා. ඒකත් කොළ පාට යන්නේ. කොළ පාට දෙකක් තිබ්බාම නිකන් මැච් වෙන්නේ නැහැ වගේ. ඒකින්ද මම පොඩ්ඩක් පාට වෙනස් කරේ. තව විනාඩි 2-3ක් තිබ්බාම ඇති මේක. මොකද කිරි එක පැහැෙනකම් විතරයි තියා ගන්න ඕන. එතකොට බා ගන්න පුළුවන් අපිට. දැන් ඉතින් හරි මම ලිප ඔෆ් කරගත්තා. මේකේ බොරේ දැන් තියෙනවා හොඳට. ක්‍රීමි ගතියට. ඉතින් තව වෙලාව මේක කුක් කරොත් මේක කළු වෙන්න බලනවා. ඒකනේ මම දැන් මේක බා ගන්නවා. මේ විදිහට තමයි ඉතින් බෝන්චි කරි එක තියෙන්නේ. අර කොළපාට ගතිය ගොඩක් පිච්චි කියලා හිතෙනවා නම් අපිට කූල් වතුර එකට දාලා නිවා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක දාන බෝල් එක දැන් මෙතන මේක ඕන නම් කූල් වතුර එකට බස්සපුවාම මේක ටක් ගාලා කෙනෙක්ව නිවෙනවා. එතකොට මේක මේ විදිහටම තියෙනවා කළු වෙන්න බලන්නේ. ඊටමින් එක තෙල් දාගන්න මේ විදිහට තෙල් ටිකක් දාගන්නවා. ටෙම්පරාදුවක් යන දේ ලුණු තා වැඩිපුර දාන්න මම ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටිකක් දානවා. දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරලා මේක පොඩ්ඩක් මෑෂ් වෙනකන් කුක් කරගන්න ඕන. තක්කාලි ගෙඩියක් දානවා. ඊට අම්මිරිස් දානවා. ඊට මම ලුණු ටිකක් එකතු කරනවා රස අනුව. පොඩ්ඩක් තමයි එකතු කරේ. මට මේක රතු පාට තමයි ගන්න ඕනේ. මම මිරිස් කුඩු ටිකක් දානවා. 3-5 හැඳි භාගයක් විතර එකතු කරනවා. ඊට පස්සේ කෑලි මිරිස් හැඳි 2ක් විතර දානවා. ටිකක් මේක ඉතින් කටට සැරට තියෙන්න ඕන. ඒකට තමයි ටේස්ට් එක එන්නේ හොඳටම. ඊට පස්සේ මම කරපිංච දානවා. කරපිංච ටිකක් වැඩිපුර දානවා. දැන් ගානිෂ් එකටත් එක්ක වගේ. කරපිංච මම අන්තිමට දැම්මේ මේ ඉතින් කළු වෙන්න බලනවා නැත්තම් කොළ පාට ගතියට ලස්සනට තියෙන්න ඕන ඉන්න මම අන්තිමට දැම්මේ. මෙන්න මේ වගේ ගානකට මේක අපි මෑෂ් කරගන්න ඕන. වැදගත් කීරිමින් ටික මේකට එකතු කරනවා. දැන් ඉතින් මේ ටික කැඩෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕන අපිට. මේක ලොකු වෙලාවක් යන්නේ. දැන් ඉතින් අපිට තියෙන මේක බා ගන්න. මේ විදිහට තමයි ඉතින් අපේ කීරිමින් ටෙම්පරාදුව අන්තිමට තියෙන්නේ. බලන්න වෙනද මේක ඉතින් සුපිරියටම තියෙනවා. ගෑවෙන දැන් ගන්න පුළුවන් ඉතින් මේකත් එක්ක. ඊට පස්සේ ගොටුකොළ සම්බෝලය හදාගන්න තමයි තියෙන්නේ. මේකට පොල් ටික එකතු කරන ඉස්සරහ. ඊට පස්සේ ලුණු පොඩියට කපාගත්ත තක්කාලි, ඊපස්සේ අම මිරිස් ඒත් එක්කම කැරට් ටිකක් දානවා පොඩියට කපලා. ලුණු ටිකක් දානවා. රස අනුව දාගන්න පුළුවන් අපිට. මං ගාව දෙහි අඹුල් නෑ. මං ගාව තියෙන මේ ලෙමන් පවර් සීසනින් එක. ඉතින් ටිකක් දාගන්නවා. මේක අපි හොඳට අනා ගන්න ඕන. ඉතින් ඔයාලා කැමති නම් මේ වෙලාවට ගම්මිරිස් ටිකක් දාගන්න පුළුවන්. මම ගම්මිරිස් දාන්නේ නැහැ. මොකද මේ ගම්මිරිස් එක ගොඩක් සැර වැඩි. ඉතින් මම ගම්මිරිස් දාන්නේ නැහැ. මේ සම්බල් එක ඉස්සෙල්ලා හදාගන්නේ මේ ගොටුකොළ දාන්නේ නැතුව. ගොටුකොළ ගොඩක් අර තැලෙන්න බැලුවොත් කළු වෙන්න බලනවා. ඒත් එක්කම කහට ගතිය එළියට එනවා. ඒකට සමහරට චිත්ත ගතියක් එන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ගොඩක්ම සුළුසුම වැඩේ තමයි මේක ඉස්සෙල්ලා හදාගෙන ඉන්න ඕන. ඊට පස්සේ මම ගොටුකොළ ටික එකතු කරනවා. ගොටුකොළ කපනකොටත් පරිස්සමට කපා ගන්න ඕන. ගොඩක් තැළුනොත් මේක කළු වෙන්න බලනවා. මේකත් දාලා හොඳට ඉතින් අපි මික්ස් කරගන්න. මෙහෙම කරලා අනන්න එපා. දැන් මෙහෙන් කලවම් කරගන්න. ඔයාලට වෙන්නේ නැති මේක කොළ පාට ලස්සනට තියෙනවා. මොකද මම බොහොම පරිස්සමට තමයි මේක කපාගත්තේ. කලා ගන්නේ නැතුව මේකට දාගන්න ඕනේ.
ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි යාළුවෝ මේ ටික කින් එකට ගැලපෙන විදිහට හදාගත්තා. ඔයාලත් හදන වෙනස් ක්‍රම ටික මට කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඉතින් එහෙමනම් වීඩියෝ එකෙන් ඔයාලට ගන්න දෙයක් ලැබුණා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලගේ අදහස් ටිකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.